ඔබ කවදා හෝ ඔබම කිති කැවීමට උත්සාහ කර තිබේද? ඔබ කොතරම් උත්සාහ කළත් එය සිදුවන්නේ නැහැ. එයයි වෙනත් කෙනෙකු ඔබව කිති කැවීමට අත දිගු කරන විට ඔහු ඔබව ස්පර්ශ කරන්නේ කොතැනද, කෙසේද, කුමන මොහොතේද යන්න ඔබේ මොළයට පුරෝගතනය කිරීමට හැකියාවක් නැහැ. එම නිසා පුදුමය සහ සිනාව සමග ඊට ඔබෙන් ප්‍රතිචාරයක් එනවා. එය කිති කැවීම ලෙස අපි කියනවා. නමුත් ඔබම කිති කැවීමට උත්සාහ කරන විට ඔබේ මොළය දැනටමත් පියවරක් ඉදිරියෙන් සිටිනවා. එනම් ඔබම කිතිකවන්න යන්නේ කෙසේද, කොතැනද, කුමන මොහොතේද යන්න ඔබේ මොළය දැනටමත් දන්නවා. ඔබේ මොළය එනම් මස්තිෂ්කයේ කොටසක් ඔබේම චලනය නිර්මාණය කරන නිශ්චිත හැඟීම පුරෝගතනය කරනවා. එම අනාවැකිය මොළය මගින් අදාළ සංවේදක කලාප වෙත යවමින් මෙම ස්පර්ශය අපේක්ෂා කෙරේ යනුවෙන් ඔවුන්ට කියනවා. ඔබම ස්පර්ශ කිරීමට යන බව පුරෝගතනය කර ඇති නිසා ඔබේ මොළය එහි ප්‍රතිචාරය ප්‍රතික්ෂේප කරනවා. ඔබට එය සාමාන්‍ය බවක් දැනෙනවා. එම නිසා ඔබට ඔබම කිති කැවීමට නොහැකිවීමට හේතුව ඔබ එය වැරදි ලෙස කරන නිසා නොවේ. ඔබේ මොළය ඔබ කිරීමට යන දේ පුරෝගතනය කිරීමට ඉතා දක්ෂ නිසයි.